ඔබ ආසාවෙන් වගා කළ මිරිස් පැල ටික නැත්තම් ඔබේ මල් පැල ටික මේ වගේ වෙලා දැකලා තියෙනව නේද? කොළ බොකුටු වෙලා, හැකිලිලා, දුබුරු වෙලා, ගෙඩි විකෘති වෙලා, පර වෙලා තියෙනවා. මේ ඔබ දැකපු විනාශයට ප්‍රධානතම වගකියවියුත්තා බොහෝ වෙලාවට අපේ ඇසට ලෙහෙසියෙන් පෙනෙන්නේ නැති ඊටා කුඩා හතුරෙක්. ඒ තමයි පැලමැක්කා. ආයුබෝවන් ගොයි මහතුනි. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ඔබේ වගාව විනාශ කරන මේ කුඩා පැලමැක්කා කවුද? වගාවට හානි කරන්නේ කොහොමද? හානිය කල්තියා හඳුනාගන්නේ කොහොමද? සහ රසායනික වගේම කාබනික ක්‍රම භාවිතා කරලා උන්ව සාර්ථකව පාලනය කරන්නේ කොහොමද කියලයි. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් වීඩියෝ එකට යමු. අපි මුලින්ම බලමු මේ පැලමැක්කා කවුද? එයාගේ හැසිරීම් රටාව කොහොමද කියලා. පැලමැක්කා ඊටමත් කුඩායි. හොඳින් බැලුවොත් පියවි ඇසින් බලා ගන්න පුළුවන්. අත්කාචයකින් නම් පහසුවෙන් බලා ගන්න පුළුවන්. මෙයා මිලිමීටර් 1ක් විතර තමයි දිග. කළු පාට වගේම ලා දුබුරු පාට ශරීරයක් ඇති කෘමියෙක්. ඔයා මේ දකින්නේ පැලමැක්කාගේ ජීවන චක්‍රය. සුහුබුර් ගැහණු සතුන් ශාක පටක තුල බිත්තර තැන්පත් කරනවා. සමහර අවස්ථාවල ගෙඩිවල පවා මෙලෙස බිත්තර තැන්පත් කරන අවස්ථා දැක ගන්නට පුළුවන්. බිත්තර වලින් පිටවන කීටයා අවස්ථා දෙකකදී වර්ධනය වෙනවා. මේ කීට අවස්ථා දෙක හා සුහුඹුල් සතුන් තමයි ශාක පත්‍රවල මල් තුල හා ගෙඩි මත යුෂ උරා බීම සිදු කරන්නේ. කීට අවස්ථාවින් පසු පිලවා අවස්ථා දෙකක් ගත කරනවා. මේ පිලවා අවස්ථා ගත කරන්නේ පස තුල හෝ පරණ කොළ එහෙමත් නැත්නම් වගා මාධ්‍ය තුල. පැලමැක්කාගේ මේ ජීවන චක්‍රයට සාමාන්‍යයෙන් දවස් 14ත් 28ත් විතර කාලයක් යනවා. නමුත් ගොවි මහතුන් මතක තබා ගත යුතු වැදගත් කාරණය තමයි අධික උෂ්ණත්ව තත්ත්වවලදී මෙයාගේ ජීවන චක්‍රය දවස් 7-10ත් අතර කාලයට අඩු වෙනවා. ඒ කියන්නේ මෙයා ඉක්මනින් බෝ වෙනවා කියන එක. ඒ වගේම පැලමැක්කා භෝග වර්ග විශාල ප්‍රමාණයකට හානි කරනවා වගේම එයාට වාසය කරන්න ධාරක ශාක 100කට වැඩිය තියෙනවා. හරි. ඔන්න අපිට හිසරදයක් වෙලා ඉන්න පැලමැක්කාගේ උප්පැන්නේ ඉඳලා ඔයාලා දැන් දන්නවා. එහෙමනම් පැලමැක්කා පාලනයට අවශ්‍ය පියවර ගන්න ලේසි. පාලනයට කලින් අපි හානිය හඳුනා ගන්න ඕන. පැලමැක්කා ඊටා කුඩා නිසා අපි බලන්න ඕන උන් ඉන්නවද කියලා වගේම උන් කරලා තියෙන හානිය මොන වගේද කියලා. මේ හානි ටික බලලම ඉන්නකෝ. පැලමැක්කායේ හානිය ප්‍රධානතම ලක්ෂණය තමයි පැලමැක්කා පත්‍ර මත සිට යුෂ උරා බීම නිසා පත්‍ර උඩ අතට හැකිලීම. පත්‍ර නාරක දිගේ හැකිලි මේ වගේ හැන්දක හැඩය ගන්නවා. මිරිස් කුලියේ භෝගවල කොළ කොඩවීමට ප්‍රධානතම හේතුවක් තමයි මේ පැලමැක්කාගේ හානිය. මේ නිසා පැලේ වර්ධනය සම්පූර්ණයෙන්ම බාල වෙනවා. ඒ වගේම යුෂ උරා බීම නිසා රිදී පාට හෝ සුදු පාට ඉරි සහ ලප පත්‍රවල හා ගෙඩිවල දකින්න පුළුවන්. බොහෝ භෝගවල මේ ලක්ෂණිය මේ වගේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පැලමැක්කා භෝගවල මල්වලටත් හානි කරනවා. එතකොට මල් දුර්වර්ණ වෙලා හැලිලා යනවා. මේ නිසා අස්වැන්න ගොඩක් අඩු වෙනවා. පැලමැක්කන් ඉන්නවද කියලා සැකයක් තියෙනවා නම් මෙන්න මේ වගේ සුදු කඩදාසියකට හානි වුණ කොලයක් හරි මලක් අරගෙන ගසලන්න. කඩදාසිය මත කුඩා දිගටි කළු දුඹුරු පාට සතුන් වේගයෙන් ඇවිදිනවා මේ වගේ බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි පැලමැක්කා ගැනත් දන්නවා. හානිය ගැනත් දන්නවා. දැන් බලමු පාලනය කරන්නේ කොහොමද කියලා. අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන ඒකාබද්ධ පාලන ක්‍රමයකට යන්න. වගා බිම හා වගාව අවට වල් පැලෑටි වලින් තොරව පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. මොකද මම කලින් කිව්වා පැලමැක්කාට හැංගිලා ඉන්න පුළුවන් ධාරක ශාක 100කට වැඩිය තියෙනවා කියලා. ඊළඟ කාරණය තමයි හොඳින් බිම් සකස් කිරීම හා වගා මාධ්‍ය ජීවාණුහරණය කිරීම. ඔයාට දැන් මතක් වෙන්න ඕන මම කලින් කිව්වා පැලමැක්කාගේ පිලවා අවස්ථා දෙකක් වගා මාධ්‍ය තුල ගත කරනවා කියලා. එහෙනම් මේකෙදී පිලවා අවස්ථා විනාශ වෙන්න ඕන. වසුනක් යොදන්න පුරවන් නම් වඩාත් හොඳයි. වසුනක් විදහට පිදුළු වගේ දෙයක් හෝ පොලිතීන් වසුනක් උනත් දාන්න පුළුවන්. පැල සිටුවීමට පෙර වගා ආවරණයක් වගාව වටා යොදන්න. මේ සඳහා බඩඉරිංගු වගේ උස භෝග පේලි දෙකක් zigzag ක්‍රමයට වවන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාරි ගෝණි වගේ දෙයකින් ආවරණය කරන්නත් පුළුවන්.
ආරක්ෂිත ගෘහයක් නම් මේ සඳහා කෘමි ප්‍රතිරෝධී දැල් තියෙනවා. විවෘත භෝග වගාවටත් මේ කෘමි ප්‍රතිරෝධී දැල යොදා ගන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පැලමැක්කාගේ හානිය අවම කර ගැනීමට નિયમિત කාලයට වගා කිරීම ඉතා වැදගත්. මම කලින් කිව්වා අධික උෂ්ණත්වයේදී බෝවීම ඉක්මන් කියලා. යලකන්නේදී පරිසර උෂ්ණත්වය වැඩි නිසා පැලමැක්කාගේ හානිය වැඩිපුර දකින්න පුළුවන්. ඒ නිසා යලකන්නේ වගාව අප්‍රේල් මාසේ අග පටන් ගන්න පුළුවන් නම් හානිය අඩු කරගන්න පුළුවන්. යලකන්නේ බොහෝ ආරක්ෂිත ගෘහවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා ඉහළ යනවා. මේ නිසා ආරක්ෂිත ගෘහයේ උෂ්ණත්වය අඩු කරගන්න භෝගයට ඉහළින් 35% විතර සෙවන දෙල් යැදීමෙන් උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය අඩු කරගන්න මිස්ටර්ස් යොදා ගන්න පුළුවන්. විවෘත ක්ෂේත්‍ර වගාවක නම් විසිරුන් ජර සම්පාදනය මගින් ජලය යැදීමෙන් හානිය තරමක් අඩු කරගන්න පුළුවන්. පැලමැක්කා නිල් පාටට ආකර්ෂණය වෙනවා. ඒ නිසා වගා අතර වගාවේ මට්ටමින් නිල් පාට ඇලෙන සුදු ස්ටිකර් ට්‍රැප්ස් යොදීමෙන් ගහණය අඩු කරගන්න පුළුවන්. භෝගේ පැල අතර નિયમિત පරතරය තබා ගන්න. ඒ වගේම අධික ලෙස නයිට්‍රජන් පොහොර, දියර පොහොර දාන්න එපා. අධික ලෙස නයිට්‍රජන් පොහොර දියර පොහොර යැදීමේදී ශාකයේ මාංශල බව වැඩි වෙන නිසා යුෂ උරා බීමේ හැකියාව වැඩි වෙනවා. මම මේ දක්වා කියපු කරුණු සියල්ල රසායනික පාලනයකින් තොරව පැලමැක්කන් පාලනය සඳහා භාවිතා කර හැටි දේවල්. ගොවි මහතුනි, හානිය ඊටමත් වැඩි නම් වාණිජ වගාවකදී පැලමැක්කා පාලනය සඳහා මේ ක්‍රමවලට අමතරව රසායනික පාලන ක්‍රමද යොදීමට සිදු වෙනවා. මේ තියෙන්නේ පැලමැක්කා පාලනය සඳහා යොදන්න පුළුවන් නිර්දේශිත කෘමිනාශක. මෙතන ස්පර්ශක කෘමිනාශක හා සංස්ථානික කෘමිනාශක කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. මේ කෘමිනාශක පාවිච්චි කිරීමේදී මේ ක්‍රම පාවිච්චි කරන්න. මේ කාණ්ඩ දෙකේ කෘමිනාශක මාරුවෙන් මාරුවට ස්ප්‍රේ කරන්න. උදාහරණයක් විදිහට අද එක් කාණ්ඩේ කෘමිනාශකයක් ස්ප්‍රේ කළොත් ඊළඟ අවස්ථාවේදී දෙක කාණ්ඩේ කෘමිනාශකයක් ස්ප්‍රේ කරන්න. එක් කාණ්ඩේ තියෙන ස්පර්ශක කෘමිනාශක. මේ කෘමිනාශක උදේ හෝ හවස් කාලයක හිරේලිව අඩු වේලාවකදී ස්ප්‍රේ කරන්න. දෙක කාණ්ඩේ තියෙන සංස්ථානික කෘමිනාශක. මේ කාණ්ඩේ කෘමිනාශක උදේ 8:12 අතර ස්ප්‍රේ කරන්න. උෂ්ණත්වය වැඩි කාලවලදී කෘමිනාශක යොදන කාලාන්තරය අඩු කරන්න. දින 6කට 7කට වරක් ස්ප්‍රේ කරන්න. කිසිම අවස්ථාවක කෘමිනාශක දෙකක් කලවම් නොකරන්න. ලේබලයේ ඇති නිර්දේශිත මාත්‍රාව හා උපදෙස් පිළිපදින්න. පත්‍රවල යටිපැත්තට හා උඩ පැත්තට හොඳින් වදින විදිහට ස්ප්‍රේ කරන්න. ඒ වගේම මල්වල ඇතුළක්කේ පැලමැක්කා සැංගිවි ඉන්න නිසා මල්වල ඇතුළට වදින විදිහට ස්ප්‍රේ කරන එක ගොඩක් වැදගත්. මීට අමතරව ගෙවතු වගාවේදී හා කාබනික වගාවේදී කොහොම නිස්සාරය මගින් සාර්ථකව පැලමැක්කන් මර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඔබේ වගාවේ නිරන්තරයෙන් පරීක්ෂා කරලා පැලමැක්කාගේ හානිය කල්තියා හඳුනාගෙන අපි මේ කතා කරපු ක්‍රම නිවැරදිව භාවිතා කළොත් ඔබටත් පුළුවන් සාර්ථක සරුසාර අස්වැන්නක් ලබා ගන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. තව කෙනෙකුගේ වගාව ආරක්ෂා කරගන්න බලන්න ෂෙයා කරන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ජය වේවා.